හරි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ න්‍යාස පාඩමේ ඉතිරි කොටස. එතකොට මේකෙදී අපිට කතා කරන්න කොටස් දෙකක් තියෙනවා. එකක් න්‍යාස අඩු කිරීම. ඒක ඇත්තටම ලේසි. ඊළඟට න්‍යාස දෙකක සමානතාවය. අද ඇත්තටම පොඩි ලේසි කොටස් දෙකක් තමයි කතා කරන්න තියෙන්නේ. අපි බලමු වීඩියෝ එක. හරි. පළවෙනිට යන්නේ අපි න්‍යාස අඩු කිරීම කියන කොටසට. ඉතින් මේ න්‍යාස අඩු කිරීම කරන්නේත් එකතු කිරීම විදිහටමයි එකතු කරනවා වෙනුවට අඩු කරනවා වගේ කතාවක් තමයි කරන්නේ. ඒතකොට න්‍යාස දෙකක් අඩු කරන්න නම් ඒවයි ගණයන් සමාන එකම ෂේප් එකේ තියෙන න්‍යාස දෙකක් වෙන්න ඕනේ. අපි උදාහරණයක් දෙයක් හදමු. අඩු කරන්න විතරයි තියෙන්නේ. අනුරූප අවයව අඩු කරන්න තියෙන්නේ. හරි බලන්නකෝ. ඒ න්‍යාසය තියෙනවා පේලි දෙකයි තීර දෙකයි වෙච්ච න්‍යාසයක්. 3 1 5 2 කියලා අවයව දෙකක් හතරක් තියෙනවා. B න්‍යාසයේ 4 1 බිඳුව 2 කියලා අවයව හතරක් තියෙනවා. මේ ගණයන් සමාන න්‍යාස දෙකක් අඩු කරන්න තියෙන්නේ. හරි අනුරූප අය අඩු කරන්න තියෙන්නේ. මෙයාගේ වම් පැත්තේ උඩ ඉන්න එක්කෙනාගෙන් මෙයාගේ වම් පැත්තේ උඩ ඉන්න එක්කෙනාව අඩු කරා වම් පැත්තේ උඩම උත්තරේ දැම්මා. 3 ඍණ 4. හරි. මෙයාගේ දකුණු අත පැත්තේ උඩ එක ඉන්නේ මෙයාගේ දකුණු අත පැත්තේ උඩ ඉන්නේ එක. ඒ දෙක අඩු කරලා දකුණු අත පැත්තේ උඩින්ම දැම්මා. එහෙනම් මෙතන 5 ඍණ බිඳුව. 2 ඍණ 2. හරි අපි උත්තරේ බලමු 3න් 4ක් ඍණ 1යි. එකෙන් එකක් බිඳුවයි. දෙකෙන් දෙකක් බිඳුවයි. පහෙන් බිඳුවක් 5යි. ඔන්න උත්තරේ එනවා. හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න C D න්‍යාස දෙකක් තියෙනවා. D ඍණ C අහන්නේ. කියන්නේ මෙයාගෙන් මෙයාව අඩු කරන්නේ. හරි. ඒතර අඩු කිරීම වෙන්නේ මෙයාගෙන් මෙයා. හරි. බා උඩ ඉන්නවා ඍණ 2 ඍණ 1. මේ පැත්තට යන්නේ. මොකද D ඍණ C නේ. ඍණ 2 ඍණ 1. ඊළඟට ඍණ 3 ඍණ බිඳුව. ඊළඟට බිඳුව ඍණ 4. ඔන්න ඔය කාර්ය උත්තරේ නෝ. හොඳට බලන්න මොකෙන් මොකද අඩු කරන්න තියෙන්නේ කියලා. දැන් C ඍණ D කිව්වොත් මෙයාලගෙන් මෙයාලා අඩු කරන්නේ. මේක ඍණ මේක. හැබැයි D ඍණ C කිව්වොත් මෙයාලගෙන් මෙයාලා. එකතු කරද්දි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අඩු කරද්දි හොඳට සැලකිලිමත් වෙන්න කාගෙන් කවුද අඩු කරන්න තියෙන්නේ කියලා. ඉස්සලාම D වම් පැත්තේ ලියාගත්තා ඍණ C. හරි ඊළඟට අපි න්‍යාස දෙකක සමානතාවය කියන එක තමයි සාකච්ඡා කරන්න. කියන්නේ න්‍යාස දෙකක් සමාන වෙන්නේ කොහොමද කියලා. ඒතකොට න්‍යාස දෙකක් එකිනෙකට සමාන වෙන්න නම් න්‍යාස දෙකක් එකිනෙකට සමාන වෙන්න නම් ඒවයි ගණයන් සමාන වෙන්න ඕනේ. සහ අනුරූප අවයව සමාන වෙන්න ඕනේ. ඒකේ තියෙන අවයව ටිකයි ගණයයි ඔක්කොම සමාන වෙන්න ඕනේ. අපි පොඩි සම්බන්ධතාවයක් ලියමු. මේ බලන්න මේ න්‍යාස දෙක සමානයි කියනවා. හරිනේ. ගණයන් සමානයිනේ. පේලි දෙකයි තීර දෙකයි පේලි දෙකයි තීර දෙකයි. එහෙනම් අනුරූප අවයව සමානයි. A සමානයි E, B සමානයි F, C සමානයි G, D සමානයි H. නේ. හරිම ලේසි දෙයක් තියෙන්නේ. න්‍යාස දෙකක් සමාන නම් ඒ අනුරූප අවයව සමානයි. ඒ කියන්නේ වම් පැත්තේ උඩ, වම් පැත්තේ උඩ. වම් පැත්තේ යට එක්කෙනා, වම් පැත්තේ යට එක්කෙනාට ආදි වශයෙන්. හරි. ඉතින් ඔය තමයි අද අපි කතා කරපු කොටස් දෙක න්‍යාස දෙක සමානතාවය සහ න්‍යාස අඩු කිරීම.